අද නම් මාරම රස්නේ දවසක්. මේ හරිය කැලෑවේ වලස්සු ඉන්න හින්දා ඉක්මනට යමු. ඔව් ඉක්මන් කරලා යමු. අන්න කියනකොටම වලහා එනවා. ඉක්මනට හැංගෙමු. මොකද්ද වලහා ඇවිල්ලා කනට කොදුරලා කීවේ? කැරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා ඌත්තිය පුතෝ වදපු අම්මට බන්නන්න එපා. ඉස්කෝලේ යන්න කොයි වෙලේද තාම රස්තියාදුවේ? නැගපන් ගුටි නොකා. අපෝ අපේ ගෙදරින් කියලා තියෙන නාදුන්න මිනිස්සුන්ගේ වාහන වල නගින්න එපා කියලා. ඒ යකෝ උඹට ඒ පාර මම තාත්තා කියලාත් අමතකද? ඉතින් එදා කිව්වේ මම තාත්තා කියන එක අමතක කරපන් පුතෝ. ඔය විභාගේ ෆේල් වුණොත් කියලා. මේ නාකියෝ රුපියල් 2ක් ඉතුරුයි බන් දෙකේ කාසි නැහැ ටොපියක් දෙන්න. අයියෝ මට දෙකේ කාසියක්ම දීපන් බල්ලෝ ටොපි කන්න කටේ දත් නැහැ හුත්තෝ. මේ බලපන්. කවුද ඔයාලට කතා කරේ? ඔෆිස් එකේ අලුත් කෙල්ලෙක්වත් සෙට් වුණාද? නෑ මේ ටොයෝටා කම්පැනියෙන් කතා කරේ. වාහනේ දොර වහපු සද්දේ කම්පැනියටත් ඇහිලා. මොකද පුතා මේ තනකොළ කන්නේ? මම කුණාටුවෙන් අවතැන් වෙලා ඉන්න මිනිස්සුන්ට උදව් කරන අයට කැමරාව නැතුව උදව් කරපන් කියලා බැනපු එකෙක්. මදි වුණොත් අපේ වත්තටත් වරෙන් කොල්ලෝ. සියේ මමගේ වයිෆ් හොයනවා 5යි 6ක් වගේ උසයි මාර ෂේප් එකක් සහ ලොකු පස්සක් තියෙන. යාව දෙක්කත්. මාත් මගේ වයිෆ් හොයන ගමන් අපි වාගේ වයිෆ් හොයාගෙන ඉමු. ලැප් එක හොදටම රත් වෙලා ඒ නිසා මම ලැප් එක ශීතකරණයට දැම්මා. දැන් හරියයික්. අනුර අයියගේ ලක්ෂ 50 ගත්ත කාව හරි ඉන්නවනම් දැම්ම ටෙලිවැකියට කියන්න හොඳේ. බැටරි එවරයි කියලා විසි කරන්න එපා යකෝ. මේවා මෙහෙම හපලා දැම්මාම තව මාස 3ක් දුවන්න පුළුවන්. දත් සෙට එක හිරි වැටුණා හැබැයි. ડોක්ටර් ඕක අතටද ගහන්නේ? නෑ. තෝගේ පුකට මෙහෙදිපන් අත. ඔස්කොලේ කාලේ අපි ඉංග්‍රීසි පීරියඩ් එක කට් කළේ. අපේ හත්මුතු පරම්පරාව ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් කරපු නිසා. ඔක ඉතින් අපේ ඉංග්‍රීසි මිස්ටර් තෙරෙන්නේ නැනේ. සී ඔයා කැමති ප්‍රයිවට් ජොබ් එකටද ගවර්න්මන්ට් ජොබ් එකටද? නෝ ජොබ් තමයි මම කැමති. පොය දවසේවත් මුන්ට මස් මාළු හදන්න නැතුව ඉන්න බැහැනේ යකෝ. කමන්නේ. හොඳ ටිකක්වත් කමු. තමුසට මේකවත් අරන් දෙන්න බැරි නම් මොකටද තමුසේ මහසොන් වෙලා ඉන්නේ? අනේ මොහිනි මගේ රත්තරන්. තමුසේගේ රත්තරන් ඕනේ නැහැ මට. සර් මොනවද බැලුවේ? ඔය මොනා හරි ලාභ බනිස් මුකුත් නැද්ද මේ සතෙක්ට දෙන්න? සර්ට දැන් කන්නද ගෙනියන්නද? අනේ ආච්චි මම ගහපු ගලක් වැරදිලා කිකිචිට වැදිලා කිකිචි මැරුණා. මට සමා වෙන්න. මං ඔයා කියන ඕනෙම දෙයක් කරන්නම්. එහෙනම් අද ඉඳලා උඹ බිත්තර දාපන්. ලෙමන් මේ දවස්වල හොයගන්නත් නැහනේ. ඒක නිසා මං ලෙමන් ගෙඩි 100 බලය තියෙන টয়ලට් ක්ලීනර් දානවා. ඔයා කොහේ ඉඳන්ද රේඩියෝ FM එකට එකතු වෙන්නේ? කොල්ලු පිටියෙන්. මමත් කොල්ලු පිටියේ කොයි ඒරියා එකේද? සන් අපාර්ට්මන්ට්. අනේ මමත් ඒකේ තමයි. කීවෙනි ෆ්ලැට් එකේ? ෆ්ලැට් නම්බර් 3. හිතා ගන්න බෑ. අපි ගොඩක් ළඟයිනේ. ඒකේ කීවෙනි ගෙදරද? නම්බර් 4. විහිළු කරන්න එපා. ඒ මගේ ගෙදරනේ. මම ඔබේ මිනිහේ යකෝ. යතුරු කොහෙද තිබ්බේ? මොකද ඔය ළමයි අඩන්නේ? මූ මට ගැහුවා. ඇයි තමුසේ මේ ළමයට ගැහුවේ ඔක්කොම? මෙයා මට සති දෙකකට ඉස්සෙල්ලා තොරන් හොටා කියලා බැන්නා. ඉතින් ඇයි අද ගැහුවේ? ඇයි කියලා අහන්නේ? අදනේ මම ඔරන් හොටාව දැච්චේ. මේ සම්බන්ධය ඒක දැන් ඉවරයි. මොකක් මම ඔයා වෙනුවෙන් හැමදේම කළා. සමහර දේවල් වලදී හැමදේම කළාට වැඩක් නැහැ. නිවැරදි දේ කරන්නත් ඕන. ඔදා තොට ඔළුව පැලෙන්න. අයියෝ මනුස්සයෝ. ඒයි ගෙදර මැද වලක් කපන්නේ. මම මේ බැලුවේ. අපේ තාත්තා මැමදාම කිව්වා මේ ගෙදරට ලස්ස 30ක් 40ක් යට කරා කිව්වා. බලන්න ඔය අකුරු ටික පිළිවෙලට ලස්සනට ලියනවකෝ. අකුරු ලස්සන නැතුව නෙමෙයි. ඒ මම ලියන ෆොන්ට් එක. තොට කිව්වා කියලා හිතාගනි. මොකද්ද කියනවා මුළු ලෝකෙම තියෙන ලාභම බඩුව. උළුදු වඩේ. ඒ කොහොමද එහෙම කියන්නේ? ඔය කියමනක් තියෙනවා හිලක් තියෙනවා කියලා ලාභ බඩුව. සීයේ කියපන්. ආච්චි කිව්වා වටින දේවල් වලට දෙහිගෙඩි මිරිස් කරල් එල්ලපුවාම ඒවා පරිස්සම් වෙනවලු. දෙයියෝ. ඒකනේ ඒවා මවලම අපි වෙවන්නේ. දන්නවද කොලෙස්ටරෝල් හොයාගත්තේ කවුද කියලා? හැම ලෙඩක්ම හොයාගත්තේ අපේ සීයානේ. කොහොමද? මුලින්ම සීය ලෙඩේ හදා ගන්නවා පස්සේ වෙද මහත්තයා ළඟට ගියාම ලෙඩ හොයා ගන්නවා. කෙල්ලේ. ඔයා බස් එකක් එනකන්ද බලන් ඉන්නේ? නෑ මම බලන් ඉන්නේ නැවක් එනකන්. ඔයාගේ වැඩක් බලා ගන්නවා මෝඩයා. මේ උන්නේ කෝ තමුසලගේ පාන් හදන මිනිහා. මොකද්ද ප්‍රශ්නේ සර්? ප්‍රශ්නේ තමයි තමුසට මතකද පෙරේද මම පාන් ගෙඩියක් අරන් ගියා. ඒක ඇතුලේ බීඩියක් තිබ්බ. ඒක තමයි මම බැලුවේ ෂෝට් එක කොහෙන්ද ආවේ කියලා. තව රුපියල් 6ක් දෙන්න සර්. දූ මේ ඔක්කොම තනකොළ අදම ගලවනවද? ඇයි මාමේ? මම මේවට වඩා ලොකු වැඩ කළා. ඒ බෝල ගොටුකොළ හරකියේ හැමදාම ඔයා මගුල අතට අරන් කොට කොට ඉදලා හරියනවද? අද වාගේ දවසක්වත් ඔය පයිටොංගල් එක ලිපට දාලා පන්සල පැත්තේ පළකෝ. ඔව් ඔව්. තොපිටත් එක්ක තමා කියන්නේ. තොපිත් මේකට වෙලා ඉන්නේ නැතුව පිනක් දහමක් කරගනියව. උන්නේ කොහෙද යන්නේ මේ රැවෙලා? මම සර් මේ යනවා බීමෙන් හැදෙන ලෙඩ පෞල් ප්‍රශ්න ගැන දේශනයකට. මේර කවුද බං ඔය දේශන කරන්නේ? අපේ ගෑණි සර්. තාත්තා දන්නවද අපේ ඔළුව ඇතුලේ තියෙන මොලේ නැතිව අපිට එක විනාඩියක්වත් ජීවත් වෙන්න බෑ කියලා. ඔය ඇත්තමද මහත්තයෝ? ඒ කියන්නේ අපේ හාමිනේ කියන විදිහට මට මොලේ නැති කතාව බොරුවක්. සීයේ
කියපන්. ආච්චි කිව්වා වටින දේවල් වලට දෙහිගෙඩි මිරිස් කරල් එල්ලපුවාම ඒවා පරිස්සම් වෙනවලු. දෙයියෝ. ඒකනේ ඒවා මවලම අපි වෙවන්නේ. මහත්තයා ලබන ආත්මෙත් ඔයා මාව තෝරගන්නවද? ආත්ම ගානකට මම පාඩමක් ඉගෙනගෙන තියෙන්නේ. ආගේ ඔනි නෑ.